හයි මුස්ලිම් යාළුවෝ වගේ වටලප්පන් හදලා බලමුද? එහෙනම් අයියා හදලා කමු. ඔව් ඔහොම නවතින්න. දැන් ඉන්න වීඩියෝ එකේ. මේ පොඩ්ඩක් ඉන්නානේ. මට වගේ ඔයගලන්ටත් අමතක වෙනවා නම් ටක් ගාලා පොතුගේ පෑනකේ අරන් ගිහලා මේව ලියා ගන්න. හරිද? නැත්තම් එහෙම අමතක වෙච්ච නොදා ඉඳලා ඔයගොල්ලෝ රහ නෑ ගායි අන්තිමට. එහෙනම් අයියා පප්පා ගමින් වටලප්පන් හදන්න. හරි කොලම් ඉවරයි. දැන් ඉතින් මේක හදමු. මුලින්ම හකුරු අරගෙන ඉවරලා ඔය මං වගේ බරම් ගාලා හකුරු ටික ඔක්කොම ගා ගන්න. කමලි වෙන්න එපා. හයියෙන් ගාගෙන යන්න. දැක්කනේ? ඔය වගේ ලස්සනට ඉතින් ගාලා ඒ වගේ ඉතින් හදලා ගන්න. තේරුණාද? හරි. ඊළඟ පියවර. ඔයාලා පොල් ගෙඩියක පොල් ගා ගන්න. ගාගෙන ඉවරලා ලෝභ වෙන්නේ නැතුව පළවෙනි පාර මිරිකට ගන්න පොල් ටික විතරක් ගන්න. හරිද? 3-4 පාර මිරික ඒක ගන්න එපා. ලෝභයට කවදාවත් වටලප්පන් හදන්න බෑ. තේරුණාද? ඒක ටක් ගාලා ඔලුවට දාගෙන මාක් එකක් දාගන්න. හරිද? කොහමද ලස්සන? හරි. එහෙනම් අපි ඊළඟ පියවරට යන්නයි හදන්නේ. ටට්ටටා. හරි මේ ඔයගොල්ලෝ මං වගේ ඩාන්ඩෝන් ගහලා ගෙදර තියෙන වලන් එහෙම පොලේ ගහන්න එපා. අම්මලාගෙන් ගුටි ගන්න වෙයි. හරිද? හරි. එහෙනම් අපිට බිත්තර 6ක් ඕනි. ඔය වගේ මේ බිත්තර 6ක් එක විකාර කර ඉතින් ගන්න කඩලා මේ චුට්ටක් වෙන භාජන වලට කඩලා දාලා ගන්න. මං වගේ එකපාරට දාන්න එපා. නරක් වෙච්ච බිත්තරයක් තිබ්බොත් සෝරිම තමයි. බිත්තර 6 දාලා පැය කිලෝමීටර 100ක වේගයෙන් බිත්තර ටික බීට් කරගන්න ඕනි පෙන එනකම්. හරිද? ඊට පස්සේ කලින් පොලේ ගහපු පෑන් එක අරගෙන ලිපේ තියලා ගින්දර පොඩ්ඩක් විතර වැඩි කරලා තේ හැඳි 3ක් දා ගන්න ඕනි සීනි. ඔය වගේ සීනි ටික සේරම දිය වෙනකන් හැන්දෙන් කලවම් කර තියාගන්න. ඔහොම කාලය ගෙවි යන අතරතුර ඔයගලන්ට බලා ගන්න පුළුවන් රන්වන් පාට වෙන ගම සීනි එක දිය වෙලා තියෙනවා. ඔය වගේ පෙනාව කියලා ඔයගොල්ලෝ බෑ වෙන්න එපා. හරිද? චුට්ටක් ඒක මේ කර වෙන්න වගේ ටිකක් තියන්න. සීනි එක කර රහකුත් තිනකොට තමයි ඒක රහ. එහෙම යන අතරතුර ඔයගොල්ලෝ කරද මුංගු 4ක් විතර 5ක් වගේ දාගන්න. මේ සීනි එක කැරමල් වෙනකොට ලිපේ ගින්දර ටිකක් අඩු කරගන්න ළමයි. නැත්තම් කරවිලා ගොඩාක් තිතරහක් කි. චුට්ටක් ඒක දුඹුරු පාට උනාට ප්‍රශ්නයක් නැහැ. සීනි එකෙන් තමයි අපේ වටලප්පන් එකේ පාට එන්නේ. ඊට පස්සේ ඔයාලා දාගන්න ගාගත්ත හකුරු ටික දාගෙන ඉවර වෙලා ඒක හොඳට හකුරු ටික දිවෙනකන් හැන්දෙන් පොඩ්ඩක් එහෙට මෙහෙට කලවම් කරලා ඉවර වෙලා මේ ඔයාලගේ දාගන්න මේ පොල් කිරි එක දාලා පොල් කිරි එක හොඳටම නිවෙන්න ඕනි. ඇල් වෙන්නම නිවෙනකන් ඉන්න මේ බිත්තරයකට දාගන්න. නැත්තම් මේ වටලප්පන් එක හරියට එන්නේ නැහැ. එතන වරදිනවා. එහෙම දාලා අර දෙක හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ මේ ෆොයිල් එකට දාගන්න කලින් ඕගොල්ලෝ මේ පෙරේනයක් ආධාරයෙන් අර ටික ඔක්කොම මේ පෙරා ගන්න ඕනේ. මේ පෙන ටිකයි ඔක්කොම මේ පෙරලි ඉවරලා පෙන වගේ ඉතිරි වෙනවා. ඒ ටික හැන්දෙන් මේව කර ඒක ගන්න යන්න එපා. ඒ ටික එහෙමම අයින් කරලා දාන්න. මේවා ගන්න තියෙන ප්ලාස්ටික් බඩු කඩවල රුපියල් 60ක් වගේ වෙන්නේ. මේ පැත්තේ නම් ගාන. ඊට පස්සේ ඔයාලා සීල් එහෙම එකක් නැත්නම් ඔයාලා කැම්ප් පෙට්ටියකට දාලා හොඳට සීල් වෙන්න ගැට ගහන්න. ගැට ගහලා ඉවර වෙලා මේ රයිස් කුකර් එකක් ලිපේ තියලා ඒක හොඳට වතුර නටනකොට ඔයාලා වටලප්පන් එක තියලා වහලා විනාඩි 20කින් විතර බලන්න. ඒක හොඳට තැඹිලා ගාන්ට ඇවිල්ලා පැය 3-4 ෆ්‍රිජ් එකේ තියලා කාලා බලන්න. කාලා හොඳ නැහැ මට කියන්න. ඊට පස්සේ අවසානට ඔයගලට මෙන්න මේ වගේ දුඹුරු පාටට පැණි බේරෙන රස වටලප්පන් එකකට වග කියන්න පුළුවන්. ගෙදර අයට දීලා ගන්න තනියම කන්න එපා. හරිද? එහෙනම් ඔයාලට මං කියන දේ තේරුණා නේද? තේරුන්නේ නැත්නම් යටින් කමෙන්ට් එකක් දාන්න. මං හරියටම කියලා දෙන්නම්. ඔයාලට තේරුන්නේ නැති තැනක් තියෙනවා නම් හොරා වගේ යන්න දෝ මාව subscribe කරන් යන්න. bye bye.